ආදරයෙන් පිළිගන්නවා ඔයාලා හැමෝම මගේ channel එකට. අද මං ඔයාලට අරන් ආවේ වණ්ඩු හදන විදිය. මෙලකට පුළුන් වගේ කොහොමද බලමු අපි වණ්ඩු හදාගන්නේ. වණ්ඩු හදන්න හාල් පිටි ග්‍රෑම් 500ක්, පාන් පිටි ග්‍රෑම් 50ක්, සීනි ග්‍රෑම් 200ක්, පොල් බෑවක පොල් කිරි ඕනි වෙනවා. අපි වණ්ඩු හදන්නේ හවසට. ඒකට ඕනි පිටි මිශ්‍රණය උදේට අනලා තියාගන්න ඕනි. ඔයාලා උදේට වණ්ඩු හදාගන්නවා නම් රෑට පිටි මිශ්‍රණය අනලා තියාගන්න. හාල් පිටි ග්‍රෑම් 500යි පාන් පිටි ග්‍රෑම් 50යි එකට එකතු කරලා ඒකට සෝඩා තේ හැදි භාගයක් එකතු කරගන්නවා. තව සීනි හැදි දෙකකුත් එකතු කරලා පොල් කිරි වලින් හොඳින් පිටි මිශ්‍රණය අනලා තියාගන්නවා. මම පිටි මිශ්‍රණය අනාගන්නේ පොල් කිරි වලින්. ඔයාලට පොල් වතුරෙන් අනාගන්න උනත් පුළුවන්. පොල් කිරි පොඩ දාලා පිටි මිශ්‍රණය හොඳින් අනාගන්න. පිටි මිශ්‍රණය හොඳට අනලා පැය 5ක් විතර පිපෙන්න, හුලං වදින්න නැති වෙන්න හොඳට වහලා අරන් තියා ගන්නවා. දැන් පැණි පොල් මිශ්‍රණය හදා ගන්න ඕනි. ඒකට පොල් බෑවක සීනි ග්‍රෑම් 200ක් ඕනි. තාච්චුවක් ලිපේ තියලා ඒකට සීනි හැඳි 3ක් එකතු කරගෙන හොඳින් ඒ සීනි ටික කැරමල් කරගන්නවා. සීනි ටික හොඳින් රන්වන් පාටට කැරමල් වුණාම ඒකට උණු වතුර කෝප්පයක් එකතු කරගන්නවා. දැන් ඒකටම අනිත් සීනි ටිකත් එකතු කරගන්නවා. දැන් සීනි ඔක්කොම දිය වුණාම පොල් ටික ඒකට එකතු කරලා පොල් පැණි මිශ්‍රණය හොඳින් හදා ගන්නවා. පොල් පැණි මිශ්‍රණය වෙන භාජනයකට දාලා නිවෙන්න අරන් තියන්න. පිටි මිශ්‍රණය දැන් හොඳින් පිපිලා තියෙන්නේ. පිටි මිශ්‍රණය දියාරු කරගන්න පොල් කිරි ටිකක් ඕනි වෙනවා. පිටි මිශ්‍රණයට පොල් පැණි එක එකතු කරගන්නවා. එතකොට වණ්ඩු ලස්සන පැණි පාටට හැදෙනවා. මිශ්‍රණයට ලුණු කුඩු සල්පයක් එකතු කරගන්න. අපේ වීඩියෝ දිගටම බලන්න අපේ YouTube channel එක subscribe කරන්න කියලා ඔයාලගෙන් ආදරයෙන් ඉල්ලනවා. දැන් පොල් කිරි පොඩ එකතු කරලා පිටි මිශ්‍රණය දියාරු මිශ්‍රණයක් කරගන්නවා. මන් ළඟ නම් වණ්ඩු කප් තියෙනවා. ඔයාලා ළඟ වණ්ඩු කප් නැත්නම් අයිස්ක්‍රීම් කප්, පීරිසි කෝප්ප වගේ දේවල් වලත් හදන්න පුළුවන්. පිටි මිශ්‍රණය මේ ගානට දියාරු කරගන්න වණ්ඩු කප් වල පොල් තෙල් ටිකක් හොඳින් ගාලා ඒකට මිශ්‍රණය දාගන්න. කප් එකේ උඩටම මිශ්‍රණය පුරවන්න එපා. තරමක් අඩුවෙන් දාගන්න. ඇයි දන්නවද? උඩට පිපිලා එන නිසා. මං වණ්ඩු ටික ස්ටීම් කරගන්නේ රයිස් කුකර් එකේ. විනාඩි 20ක් තැම්බෙන්න තියාගන්නවා. වණ්ඩු හොඳින් තැම්බෙද්දි මැදින් පුපුරනවා. හරියට මෙන්න මේ වගේ. ටික වෙලාවක් නිමෙන්න තියලා කප් එකෙන් ගලව ගන්නවා.
වණ්ඩු කප්පල පොල් තෙල් ගාලා අපි හැදුව නිසා වණ්ඩු ලේසියෙන්ම ගලව ගන්න පුළුවන්. මේ බලන්න මං හදාගත්ත වණ්ඩු ටික ගොඩාක් මෙලකට තියෙනවා. හරිම රසයි. ඔයාලත් මේ වගේ වණ්ඩු හදලා බලන්නකෝ. වෙනදා වගේම පුතාලා දෙන්න තමයි ඉස්සල්ලාම කාලා බැලුවේ. ඒ දෙන්න නම් හරිම රසයි කිව්වා. අලුත් වීඩියෝවක් අරන් ආයෙ එනකන් අදට ගිහින් එන්නම්. ඔයාලා හැමෝටම බුදු සරණයි.